වේගවත්ම බලවත්ම තරංග විශේෂය තමයි සිතුවිලි වල වේගය. හරිද? ඒක ඉතාමත් ප්‍රබලයි. මම හිතන්නේ ඔය සාප ඇවිල්ලා රාජපක්ෂලාට වදිනවා. හරිද? ඔය සාප රාජපක්ෂලාට වැදුනහම තමයි අර මූණේ ලේ කඳුලක්වත් නැතුව පොල් මල පොළවේ ගැහුවා වගේ නෑමොලේගේ මූණ මහින්දගේ ශරීර කෝඩුව දැක්කාම හිතන්න. හරිද? දැන් පොහොට්ටුවේ පොදුජන පෙරමුණේ ප්‍රබල සමාජිකයෙක් එක්ක පසුගිය පළාත් පාලන මැතිවරණයට අඟුණපොළ පැලස්ස ප්‍රාදේශ සභාවට තරඟ කළ සම්පත් මනම්පේරි පොහොට්ටුවේ හිටපු අඟුණපොළ පැලස්ස ප්‍රාදේශ සභා මන්ත්‍රී පියල් මනම්පේරි දෙන්න අත්අඩංගු වෙන්නේ. මේ ආණ්ඩුව අයිස් පැට්‍රියක් හැදුවා කියලා නෑමොලේ ඇතුල් නෑමොලේගේ කල්ලේ කියනවා. හරිද? එහෙම කියද්දී තංගල්ලේ මිනිස්සු නෑමොලේගේ ගමේ මිනිස්සු මේ නාමල් රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලාට එදා ඡන්ද දීපු මිනිස්සු හරිද පාරට බහැලා සාප කරනවා. හරිද? ලැජ්ජ වේව් යන්න එපා ඈ මේ දවස්වල වහිනවා. හරිද? වදී පුතෝ වහින්න එපා. හරිද? මම අර කිව්වේ ලෝකයේ තියෙන වේගවත්ම සහ බලවත්ම තරංග විශේෂය තමයි චිත්ත තරංග කියන්නේ. මේ අහිංසක මිනිස්සුන්ගේ විලාපය අපේ දරුවෝ බේරලා දෙන්න. බලන්න මේ මිනිස්සු කියපුවා අපේ දරුවෝ බේරලා දෙන්න ජනාධිපතිතුමා. හරිද? සමහර මිනිස්සු කියනවා ඉතින් එල්ලුම් ගහරි ගෙනල්ලා. හරිද? දෙන්න පුළුවන් උපරිම දඬුවම මුක්ත දෙන්න. මේ අහිංසක මිනිස්සුන්ගේ අඳෝනාව අවුරුදු 76ක් මුම් පච කියලා, මුම් බොරු කියලා, පච විදලා, බොරු අච්චු ගහලා මේ අහිංසක මිනිස්සු රැවට්ටුවා. හොඳද? වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වෙච්ච මොහොතේ සිට පසුගිය අවුරුද්දක කාලය තුල මේ ආණ්ඩුව ජනාධිපතිවරයාත් වටන්න මුම් නොකළ දෙයක් නැහැ. හැබැයි රටේ මහ පොළවේ සාතිශය බහුතරයක් ජනතාව මේ සියල්ල දෙස බලාගෙන හිටියේ පූර්ණ දැනුවත් වීමකින් හිටියේ. හරිද? දැන් රාජපක්ෂලාට උතුර දකුණ මාරු වෙලා ඉන්නේ. හරිද? තමන්ගේ පක්ෂය වුන් අහුවෙද්දි කියනවා මේ ආණ්ඩුව අයිස් නිෂ්පාදනාගාර හදලාලු. මේ ආණ්ඩුව යටතේ අයිස් කන්ටේනර් අහු වෙනවලු. හරිද? මිනිස්සු එහෙම මාධ්‍ය හමුතින රාජපක්ෂ රාජ කල්ලියට සාප කරනවා. හරිද? හිතන්න. හරිද? විපත දරුණුයි පුතෝ. හරිද? අද රාජපක්ෂ මන්දිර මේ රටේ මිනිස්සු වට කරනවා. අද රාජපක්ෂලාට උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ. හරිද? යන්කෝ හරිද? ප්‍රබල අමාත්‍යවරුන් පිළිබඳව එහෙම සම්පත් මනම්පේරි කතා කරනවලු කුරුණෑගල පැත්ත, ඒ වගේම මාතර පැත්ත, ඒ වගේම හම්බන්තොට පැත්ත, ගම්පහ පැත්ත ලොතරැයි එනවා. හරිද? හරියට හරි වෙලාවට ලොතරැයි ඇදෙයි. කොහොම යමව්. හරිද? ජනතාවගේ පැත්තෙන් අපි එහෙම කියන කතාවක් එක්ක මේ හොරාවෙන් මේ තප්පරෙන් සමුගන්න ඔබ